කැම තියනවද? අහලා දිනද කතාවක් තියෙනවා උදේ කැම ගන්න ඕන රජෙක් වගේ කියලා. රජෙක් වුණත් වැඩක් තියනවද ලෙඩෙක් වුණා. අන්න ඒ නිසා තමයි මං කැම හදලා තියෙන්නේ පිරිසිදුකමත් රසයත් ගුණයත් මේ හැමදේම ආරක්ෂා වෙන විදියට. මං කැම හදන්නේ ඉන්දියන්, චයිනීස්, මෙක්සිකන්, මොංගෝලියන්, ඇරබික් මේ කිසිම ක්‍රමයකට නෙමෙයි. තනි ක්‍රම ශ්‍රී ලාංකික විදියට. අපේ රසනාර වලට දැනෙන විදියට. අපේ ශරීර වලට දැනෙන විදියට. අනිත් එක කෘතිම රසකාරක, කෘතිම වර්ණක, කල්තවා ගැනීමේ ද්‍රව්‍ය මේ කිසිම දෙයක් මේවා තුල අඩංගු නැහැ. තනි ක්‍රම ස්වභාවික රස, ස්වභාවික වර්ණ. මොනවද දන්නේ කන්න තියෙන්නේ? ඉන්දියාපු රතසුද දෙකෙන්ම පුරක්කම් පිටු සාම්ප්‍රදායික වට්ටෝරුකට අනුව සකසන ලද පිරිසිදු පොල් තෙලින් තෙම්පරාදු කරන ලද කඩල මුං ඇට පොල් සහ ලුණු මිරිස් සමග නිවුඩු සාලේ කිරිබත් ලුණු මිරිස් සමග අපිට ඉන්දියාපු පාර්සල් දෙකක් දෙනවද? සෝරි මං තාම කෑම විකුණන්න පටන් ගත්තේ නැහැ. ඉස්සු හොල්ම